Yo, kau ini, I think it's a reaction. Bantah ada healing ni, alkal. දැන් අපි බලන්නේ අද දවසේ තුන්වෙනි වීඩියෝ එක. දැන් වෙලාව වෙයිලා 7:53යි වෙලාව. පුළුවන් තරම් වීඩියෝ සෙට් එකක් කරගන්න තමයි බලන්නේ. අදම නම් දාන්න බැරි වීඩියෝ සෙට් එක එඩිට් කරලා දාන්න නම් බැරි. බලමු වීඩියෝ පුළුවන් තරම් මොකද කරගන්නවා. එඩිට් කරලා පොඩ පොඩ දාන්න. දවස් හරියට කියන්නේ හෙට ඉඳන් උදාම එක වගේ දාමු. ඒක වීඩියෝ එකක් වගේ දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු. දැන් අපි බලන්න යන්නේ ස්ටිල් ලෝටස්. ස්ටිල් ලෝටස්ගේ අලුතින් ඇප් එකක් ඇවිල්ලා තියෙනවා. ඔච්චරයි කියලා. يعني 아무තු තමයි මේ මොකද ටයිටල් තියෙන්නේ. ඔච්චරයි. අත ලියන දැල්ලක් තමයි ඉතින් සාමි පුතාගේ මල්ලි තමයි ස්ටිල් ලෝටස් කියන්නේ. ඉතින් මේ ටිකේ වීඩියෝ වගේකුත් යනවා. ඒ කොටයි ගැස්ටයි. මම එක වීඩියෝ එකක් කරලා තියෙනවා. ඔයා බලන්න කොට සබ්ස්ක්‍රයිබ් කරන්න ගැස්ටා. සබස්ක්‍රයිබ් කරන්න පින්ලෝටස් ගියත් සබස්ක්‍රයිබ් කරන්න මාවත් සබස්ක්‍රයිබ් කරන්න අනිත් ඒවා නැහැ ඔය Facebook එකම තාම හදලා නැහැ හැදුවම ලින්ක් එක දාන්න කියන්න බලමු අපි මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා මේක ඇවිල්ලා දාලා තියෙන්නේ මාර්තු 17 මාර්තු 17 කියන්නේ දැන් දවස් 5ක් විතර නේ 5ක් විතර මාර්තු එළි ගන්න මාර්තු එළි ගන්න මේවා එච්චරයි පින්ලෝටස් ජසාබෝයි ජසාබෝයි මම දැකලා තියෙන ඇප් වල ගොඩක් වැඩ කරලා තියෙන ජසාබෝයි ඇවිල්ලා මාගම්පුර සෙට් එකේ ගොඩක් වැඩ කරනවා මම හිතන්නේ හිතන්නේ නැහැ මට කවුද කියලා එච්චරයි අවදි රෙකෝඩ්ස් මේ අවදි රෙකෝඩ්ස් ඇවිල්ලා පින්ලෝටස් කරන එකක් වෙන්න ඕන මේකේ ට්‍රැක් එකකුත් මම හිතන්නේ තියෙන අවදි කියලා ඒ ආයේ produce ඇවිල්ලා පින්ලෝටස්මයි ටැප් පින්ලෝටස් engineer Jessic Prabodh කියන්නේ ජසා වෙන්න ඕන it's Jessic Prabodh recording engineer Jessic Prabodh ඊපස්සේ ආයේ lyrics අසන් පෙරේරා කියන්නේ පින්ලෝටස්මයි එයාගේ ඇත්ත නම අසන් පෙරේරා මේක ඇවිල්ලා රැප් නේම් එක පින්ලෝටස් composer Jessic Prabodh ඊපස්සේ ආයේ එච්චරයි අපි බලමු ට්‍රැක් එකට ගිහිල්ලා විස්තර කියලා බලමු අවදී ලෝටා එජස්සා මේ මිනිස්සු එක පරිස්සමින් මාත්‍යා කෙලින් කිව්ව මාත් ගියා බැලින්නම් උපාත්‍යා උන උන්ට පාත්‍යයන් කියන්න ඒක මගේ පුරුදු විදිහට පටන් ගන්නවා ලෝට කියනවා කිව්වේ නිකන් මොකද්ද කියන්නේ නිකන් ගිටාර් වගේ තියෙන පාට් එකක් තමයි ගහන්නේ මේ මියුසික් එක ඇවිල්ලා අවදී ලෝටා ලෝට එජස්සා ඒ ජස්සා මේ මිනිස්සු එක පරිස්සමින් මාත්‍යා කෙලින් පටන් ගන්න විදිය වරු නිකන් සාත්‍ර කියන ඒ ටයිප් එකේ තමයි කියන්නේ බලමු අපි අහලා
කිව්ව මාත් ගියා බැලිනම් උපාත්‍ය උන උන්ට පාත්තියන් කියන්නේ පපායිතියන් ඉන්නේ පිනටාතියන් තියන්නේ පායත් කියන්න මේ කිව්වේ හුරුවට රැද්දෙන්නම් අපුරුවට කර්මේ පව පුරුවට මේවා තේරෙන්නේ නැහැ බම්බුරුවට හබලක් නැහැ ඔරුවට උන්දගලන්නේ බොරුවට බොරු තොරතුරු ඔළුවට දෙන්නේ පම් මේ කොළුවට මේ උන ගම ප්‍රාප්තිය පදවි මේක මගේ අඩවි තිබුණට ඇස් අඩවි නැහැ ප්‍රතිපත්ති කඩවි නේ බඩි ප්‍රතිපත්ති ගරුකුන් කෙමෙන් යයි වදවි මේ යන විදියටම මේ පිස්සයයි අන්තිමට ගොඩක් අය ලිස්සයයි මට මං ගැන විශ්වාසයි මගේ පිහාටුයි හිස්සාසයි මුල ඉඳන් මෙච්චරක් හෙව්වද එතන ඉඳන් එච්චරක් ලැබුණද කොච්චර කරත් ඔච්චරයි නේ කොච්චර කරත් ඔච්චරයි ඒ මුල කියන්නේ මියුසික් එක මම හිතන්නේ නම් තමිල් ටයිප් එකක් තියෙනවා. يعني ඉඩච්චේ නිකන් ජජ්ජස් වගේ මියුසික් එකේ මට නම මතක මොකද්ද කියලා. ඒකෙත් ඔය වගේ තමයි මියුසික් එකක් තිබ්බේ. ඒ ටයිප් එකේ ඔය මියුසික් එක නෙමෙයි මේ ටයිප් එකේ තිබ්බ ඒ ටයිප් එකට යන්නේ මියුසික් එක. බලමු. ඒක අතල්ලයක් තියෙනවා ඒක. ඉඳන් මෙච්චරක් හෙව්වද එතන ඉඳන් එච්චරක් මැටි දෙකිව්වේ නෑ මවලා එහෙම කෙරුවම බැලුවනේ රවලා දැන් කතමවලලු මවලලා රැඟිලි ඇති මට බලලා ඒව තමා කිව්වේ හදලා ගලපලා බලතල වලට වඩා රහයි මතලාල මාරලා බලාබලබ දැන් වෙනසක් නෑ ලබලබවල උඹලා මාව පන පිටින් වැලලුවා මම ගහක් වෙලා ඉහළට දැලලුවා එන සතුට මොකටද හේතු හින්දා ප්‍රසන්න මේ ලයන් ඉන්න වචන සෙට් එකක් එකට තිබ්බම ඉතින්නේ බස් 4ක විතර ලයින් එක මම හිතන්නේ ලයන් එමි වෙන වචන සෙට් එකක් දාලා තියෙනවා. මම දැකලා සේනිකිත් ටික් එක මම හිතන්නේ ගොඩක් තියෙනවා ටැග් වල සහ ස්මෝකි වගේ තියෙනවා. මට මාත්‍රායකේද මන්ද මාත්‍රායකේ මේ ළඟදී ආපු ට්‍රැක් එක තිබ්බේ ඒක හරියට මතක නෑ. ප්‍රශංසා හින්දා මන් නින්දා තැහින්දා බිලින්ද කාලේ මං වා මොකටද හේතු හින්දා ප්‍රශංසා හින්දා මන් නින්දා තැහින්දා බිලින්ද කාලේ මං වාලං කන්දම් බින්දා අම්මෝ මං වින්දා මේ කිව්වේ ඇබින්දා මුල ඉඳන් මෙච්චරක් හෙව්වද එතන ඉඳන් එච්චරක් මේ රැප් එකේ ගොඩක් එකම වචනේ වගේ එකම වචනේ දිගටම කියන වගේ එහෙම තියෙන ලූප් එක වගේ එකම වචනේ ලූප් එකක් දාලා වගේ එහෙම කියන එකක් තියෙනවා මේක. බලමු තාතල්ලියක් තියෙනවා ඒක. එච්චරක් වචන දෙන්නම් හිරි වට්ටන ගෑනු බග එක තියා ගන්න එපා ගට්ටන තම දැනගන්න ඕන තම මට්ටම මම නම් කියන්නේ මේ මමම තම පට්ටම කියලා වචන පොල් කොළ දෙමි රැප් පොල්ලතු වියලා මම කියද්දි තියා ගන්න ලියලා අවංක හිටවද වෙන තුරු නෑ බෝලේ බතු වියලා මම කැමේ මමම තම පට්ටම කියලා වචන පොල් කොළ දෙමි රැප් පොල්ලතු වියලා මම කියද්දි තියා ගන්න ලියලා ඔබ කියද්දි තියාගන්න ලියලා අවංක හිටවද වෙන තුරු නෑ බෝලේ බස්සා පිරිස වස්සා ඔළුව ගස්සා හපල්ල නෑ බලෙන් අස්සා ගිරව් ගොඩක් මැද ලෝටස් සමපල්ල නෑ බලෙන් අස්සා මම උන තනි බස්සා එලිසම තම මගේ රල්ල නෑ බලෙන් අස්සා ගිරව් ගොඩක් මැද මම උන තනි බස්සා ගිරව් ගොඩක් මැද මම උන තනි බස්සා එලිසම තම මගේ රස්සා මෙන්න මෙතනින් බීට් එක නවත්තපන් ජස්සා හරි දාපන් මේකේ නවත්තපන් බීට් එක ජස්සා නවත්තපන් ජස්සා හරි දාපන් මාන්නෙන් ඉන්න උන් කැපෙනවා සාමාන්නෙන් මං මේ මගේම කුඹුර නිසයි මම හාන්නේ පානේ ඇයි බොරු කතන්දර මව පාන්නේ රැප් වාදේ මැද රැහැයියන්ගේ කුංචනාදේ යාළුවේ මුල ඉඳන් මෙච්චරක් හෙව්වද එතන ඉඳන් එච්චරක් ලැබුණද කොච්චර කරත් ඔච්චරයි
කොච්චර කරත් ඔච්චරයිනේ කොච්චර කරත් ඔච්චරයිනේ ඔච්චරයි 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 අනේ ඇති බබා එපා වෙන්න පුළුවන්. වචන මම දැන් සෑහෙන්න කිව්වා. ඒක වචනේ කියපුවා මම දැන් එකතු කරලා ගත්තත් ඉතින් විතර කියලා දියන. ඉතින් වාදනයක් තියෙන ඉතින්. තම්මේල් එක ඇවිල්ලා වැඩි ඉස්තරයක් නැහැ. ෆොටෝ දැම්මා කින්ඩෝඩස් කියන එකෙන් දැම්මා. ඉතරගිලින් දැම්මා වැඩි ඉස්තර නැහැ. වීඩියෝ යන්නේ ඉතින් ෆොටෝ විතරයි තියෙන්නේ. ටීෂර්ට් එකක් කින්ඩෝඩස් එනවා මෙලු මල කියලාදී පොඩුන්නක් දාලා. නම නෑ නෙගිනේ. තේරුම තියෙන විදිහට කින්ඩෝඩස්. ඉතින් වාදනයක් තියෙනවා ඉතින්. හරි මේ ඊළඟ වීඩියෝ එකත් එක්ක